හායි හැමෝටම ඔන්න අද අපි TNW ඩයරි එකෙන් අපි ආව ලංකාවේ තියෙන සුපිරිම ඒ වගේම හැමදාමත් වයිබ් එකක් තියෙන තැනකට. ඔව් ඒ තමයි හික්කඩුව. හැමදාම ගෙදරට වෙලා වැඩ කරන හෙම්බත් වෙලා හිටපුවා අපිට හිතුණා දවස් දෙකක නිදහස් බ්‍රේක් එකක් ගන්න. ඉතින් අපි මේ දවස් දෙක ගත කරන්න තෝරාගත්තේ හික්කඩුවේ තියෙන මරු තැනක්. ඒ තමයි හික්කබොට්. කාමරේට ගිහින් බෑග් ටික තියපු ගමන් අපේ ඇස්ගේ එළිය තිබ්බ ලස්සන පූල් එකට. ඉතින් රස්නෙත් එක්ක කාමරේට වෙලා ඉන්නේ කාටද පුළුවන්? අපි දෙන්න කෙලින්ම පූල් එකට පැන්නා. ඇත්තටම පූල් එකට වෙලා පෑ ගානක් අපි එක එක දේවල් කරලා සෑහෙන එන්ජොයි කරා. හැමදාම තියෙන ස්ට්‍රෙස් එක නැති වෙලා යන්න මේ වගේ වෙලාවක් මාර වටිනවා. දෙන්නත් එක්ක වතුර සෙල්ලම් කර කර සින්දු කීකී එකතරකු ඒ වෙලාව නම් මාරම චිල්. හෝටලේ පූල් එකේ නාලා ඉවර වෙලා අපි ආවේ හෝටලේ ඇතුලේ තියෙන 8 ball pool ගේම් එක ප්ලේ කරන්න. හැබැයි ඉතින් නිකන් නෙවෙයි අපි දෙන්න අතරේ ලොකු බෙට් එකකුත් තිබ්බා. වයිෆ් හිතන් හිටියේ එයාට විතරයි පූල් ගහන්න පුළුවන් කියලා. මමත් ඇතෑරියේ නෑ. උපරිම ගේම් එකක් දුන්නා. කෑ ගහලා hina වෙලා මැච් එක නම් මාර පන්නුණා. අන්තිමේට දින්නේ කවුද කියලා ඔයාලා කමෙන්ට් එකක් දාගෙන යන්න. හික්ක බුටික් එකේ තියෙන වැදගත්ම දේ තමයි හරිම රිලැක්සිං ඉන්ටීරියර් ඩිසයින් ටිකක් තියෙනවා. අපි හොඳටම එන්ජොයි කරා ඒ රිලැක්සේෂන් එක. ඊට පස්සේ අපි ආවේ හික්කඩුවේ තියෙන සුන්දර වෙරළ තීරයට. ටර්ටල් බීච් එකේ තියෙන විශේෂත්වය තමයි ඒක තියෙන සජීවී බව. ඉතින් අපි දෙන්න ලංකාවේ ඉන්න ප්‍රසිද්ධ කැස්බෑවන් බලා ගන්න ආසාවෙන් වතුරට බැහැලා හැම තැනම හෙව්වා. ඔව් අපි වතුරට බැහැලා කැස්බා කොහෙද ඉන්නේ කියලා වටපිට බල හොය ඉන්නකොට මෙන්න පොලේ අපි දෙන්න දන්නේම නැතුව එකපාරම ලොකු කැස්බෑවෙක් ඇවිත් අපේ ඇඟේ වැදුනා. අපි දෙන්න එක පාට බය වෙච්ච පාර දන්නේම නැතුව උඩ ගියා. අම්මෝ ඒක නම් මාරම සර්ප්‍රයිස් එකක්. ඊට පස්සේ අපි උඩ කෑම දෙන්න හැදුවා. රළයේ සද්දෙත් එක්ක මේ වගේ ටර්ටල් කෙනෙක් එක්ක
අපිට ගත කරන්න හම්බුන කාලය මේ රට කොච්චර වටිනවද කියලා අපිට මතක් කරලා දුන්නා. ඕගොල්ලන්ට තව විශේෂයෙන් දැනගන්න ඕන මොනවා හරි තියෙනවා නම් කමෙන්ට් කරන්න යන්න. අපි රිප්ලයි කරන්නම් පුළුවන් විදිහට. දැන් ඔයා මේ වීඩියෝ එක ෂෙයා කරන්න සහකාරයෙක් නැත්නම් යාළුවොත් එක්ක මේ විදිහේ එන්ජොයි කරන්න දවසක් දාගන්න. මතක කරන්න එපා. මුහුදු පැලෑටි ටිකක් අරන් බයෙන් බය කෑම දෙන්න යන්නේ. ඇස්පෑ එකපාරටම කෑම එක ගන්න ලං වුණා. මේ අපාය වෙච්ච පාර අතත් හංගගෙන පස්සට බැන්න. ඇත්තටම ඌ එකපාරටම මගේ අත අඟටම ආවනේ. හැබැයි ඉතින් බය හිතුණත් උන් වතුර අස්සෙන් මතුවලා ඇවිත් අපේ ඇඟේ වදිද්දි උන්ට කෑම දෙන්න දැනෙන්නේ පුදුමාකාර සතුටක්. ඔව් ඒක නම් ඇත්ත. ඒ සුන්දර දර්ශනය බලන ගමන් කැස්පෑව එක්ක ගත කරපු මේ මොහොත වචන වලින් කියන්න බැරි තරම් ලස්සනයි. සෝභාදහමේ මේ තියෙන අපූර්වත්වයේ විඳින්න හික්කඩුව කියන්නේ මරුම තැන. අපේ වෙලාව හොඳ හින්දා මේ වගේ ටර්ටල් කෙනෙක් එක්ක අපි විනාඩි පැය දෙකකට වැඩි කාලයක් ගත කරන්න අවස්ථාව ලැබුණා. ඉතින්ම කියපු හින්දා අපිට වාසියක් වුණා මෙයාව හොයාගන්න. ඇත්තටම ඒක වචන වලින් විස්තර කරලා නිම කරන්න බෑ. මොකද ඒ තරම් ලොකු ටර්ටල් කෙනෙක් එක්ක මෙච්චර වෙලාවක් අපිට ගත කරන්න හම්බුනේ ටර්ටල් බීච් එකේ. කීප වාරයක් මෙයා ගහගෙන ගියා මුහුදට. ඒ වුණාට නැවත නැවතත් ආය වෙරළ පැත්තටම ආවා. මේ ඕෆ් සීසන් එක නිසා අපිට නිදහසේ මේ මොහොත මේ පරිසරය මේ සුන්දරත්වය විඳගන්න ඉතාමත්ම පහසු වුණා. අපි බලාපොරොත්තු උනේ නැති දෙයක් තමයි මේ ටර්ටල් එක්ක අපිට මෙහෙම වීඩියෝ එකක්වත් ගන්න පුළුවන් වෙයි කියලා. මොකද මේ ඕෆ් සීසන් එක ගොඩක් වෙලාවට ওই ටර්ටල්ස්ලා හැම කාලෙම ලංකාවේ තුල නැහැ. ගොඩක් දෙනෙක් හැම වෙලේම අපෙන් අහන ප්‍රශ්නයක් තමයි අපි නතර වෙන හොටෙල් වල ගණන් කීයද කොහොමද ඒ වගේ දේවල් තමයි අපෙන් අහන්නේ. අපි හික්ක බුටික් එකේ කපල් එකට one night එකට 7500ක් වගේ හම් වෙනවා යනවා. ඒ වගේම අපිට ඒක pool access එකත් billiard board එක play කරන්න හැකියාව ලැබෙනවා. මෙතන නාන්න දෙන්නේ නැහැ. මෙතන ඉස්සරහා කොරල් පාරයක් තියෙනවා. ඒකේ වදින හින්දා මම දැන් නාන්න දෙන්නේ නැහැ. වෙරළ විතරක් නෙවෙයි අවට ඇවිදින්න ලස්සන තැන් ගොඩක් තියෙනවා. වීදි දිගේ තියෙන පොඩි පොඩි කඩවල් කැෆේ වලට ගොඩ වෙන එකක් වෙනමම අත්දැකීමක්. රෑ වෙද්දි හික්කඩුව මුණුවලින්ම වෙනස් වෙනවා. මාරම ලස්සන ලයිට්නින් සහ සංගීතය එක්ක නයිට් ලයිෆ් එක සුපිරි. අපි දෙන්න රෑ වෙලා නගරේ වටේ ඇවිදලා රස කෑම වේලක රස බලන්න අමතක කළේ නැහැ. ඉතින් හික්ක බුටික් එකේ ගතකරු මේ දවස් දෙකේ අපි T&W's ඩයරි එකට තවත් එක් ලස්සන පරිච්ඡේදයක් එකතු කළා. පූල් එකේ නාපු, 8 පූල් ගහපු, වෙරළේ ඇවිදපු හැම මතකයක්ම මාරම වටිනවා. ඔයාලත් ඔයාලගේ සහකරු හෝ සහකාරී එක්ක නැත්තම් යාළුවෙක් එක්ක මේ වගේ බ්‍රේක් එකක් ගන්න හදුවට එන්න. ඔයාලා මේ වීඩියෝ එක එන්ජොයි කරන්න ලයික් කරන්න අමතක කරන්න එපා. ජීවිතය කියන්නේ හරිම කෙටි දෙයක්. ඒ වගේම ඒ කෙටි ජීවිතේ හරිම ලස්සන සුන්දර ලංකාවේ තැන් එන්ජොයි කරන්න අමතක කරන්න එපා. සබ්ස්ක්‍රයිබ් කරලා තියාගන්න. මේ වගේ ලස්සන තැන් ඔයාලට ඉදිරියේදීත් ගෙනෙන්න අපි බලාපොරොත්තු වෙනවා. එහෙනම් යාළුවනේ අපි ගිහිල්ලා එන්නම්.